අපි ඇවිල්ලා ඉන්නේ හායි. කට්ටියම හොඳ ෆන් එකේ ඉන්නවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔයා තරගෙට සහභාගී වුණේ නැද්ද? ඇයි? කවුරුත් හිටියේ නැද්ද කවන්නේ? තනියම කනවා. තනිකඩ බෑච් එක. ඔයාට මොනවද කියන්න තියෙන්නේ මේ තරගේ ගැන? මොකක්ද කියන්න දෙන්නේ? මේ ඉන්නේ අපේ ඕගනයිසර් ට්‍රිප් එකේ. එයා තමයි මේ. ඒ වීඩියෝ කරන්නේ. අයියේ. හයි කොහොමද ඔයාලට? අද ලස්සන දවසක්. ඇත්තටම මේ ඒ දවස පටන් ගන්න තමයි මෙන්න මේ විදිහට යන්නේ මම. ඉතින් දැන්ටමත් ඔයාලා දන්නවා අද අපි කොහෙද යන්නේ කියලා. කට්ටියත් එක්කම එකතු වෙලා අපි ආවේ උස්වැට්ටිකේ යාව හැමිල්ටන් බීච් වෙලා එකට. ඉතින් අද දවස මාරුම ලස්සනයි. මේ ප්ලේස් එකත් හරිම ලස්සනයි නිදහස්. හැබැයි ඒක තවත් ලස්සන වුණා අපි හැමෝගෙම හිනාවෙන්. හිනාව වැඩි වෙන තරමට හිනාව බෝ වෙනවා කියලා කියනවානේ. ඇත්තටම මේ vlog එක edit කරනකොටත් මට ඇත්තටම ගොඩක් සතුටුයි. මේ දවස පුරාවටම මේ vlog එක පුරාවටම වැඩිපුරම තියෙන හැමෝගෙම හිනාව සතුට. දැන් අපි බලමු මේ ලස්සන දවස කොහොමද ගෙවුනේ කියලා. අපි ඇවිල්ලා ඉන්න ස්වැටගේ යාව බීච් එකට. අපි ආව පොඩි ඩේ අවුට් එකක්. දැන් අපි යන්නේ. දැල්ල පා ගන්නයි. හායි. බීච් එකට යන්න මම මාරු මාසයි. හැබැයි අද දවසේ මාරුම ලස්සන ගොඩාක් තැන් තියෙනවා. ෆන් ගේම්ස් ටිකක් තියෙනවා. ඒ නිසා දිගටම අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. මගේ channel එක subscribe කරන්න. subscribe කරමු. සනසෙන්නේ අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනිය කිසිදාන්දුරේ හඬවන්නේ නෑ හැඬුවත් සොඳුරේ රිදවන්නේ නෑ දිවියේ මතුදා තනි වෙන්නේ නෑ ජීවිතේ හසරල් ආදරේ අභිමන් සිහිනේ සතපී අපි ඉන්නේ නෑ භවනේ සැඟවී අපි යන්නේ නෑ එළොවේ කිසිදා වෙන් වෙන්නේ නෑ ප්‍රේමයේ අරුමේ ඔබේ මහිමයේ
අපි දැන් අපේ ෆන් ගේම් ටික පටන් ගමු. මේ තමයි පළවෙනි තරගය. මේ මල්ල එක දැන් හදින්න බෑ මේ මල්ල වාවෙන්න මම ෂොට් එක ගන්න මේ පුඩු දෙකක් අයින් කරේ කවුද හරි හරි Putra. Baul lah. Ayo kan naik kan baul. Ya Allah. Dana, come on. Swimmer. Maybe. භවනේ සැඟවී අපි යන්නේ නෑ මෙලොවේ කිසිදා වෙන් වෙන්නේ නෑ අපි නැත්තම් ගන්න දානවා දැන් දාන්න බෑනේ මම බොරු කියනවා කීයක් වුණද මෙයා මේ 10 Standing hard against Hello? Hello? උඹ එනවද නෑ? තාම? To Paris apartments. ඔබ පිටියට මං අතන හයිවේ එක ගාවට එන්නද?
දැන් එනවද කොහමද? මසට යන්න. හරි. දෙකයි කාලා. දුනයි. ඉවරයි. අක්කා කල්ලුවේ. ආ ගිල්ලා. මේ මූණක් එන හොර කරේ ඌට බැලුණා. බලයෙන් අවසානයේ මේ කාලා තියෙන්නේ. කාව නෙවෙයි එබුවා. කාව දිනනද? ඊයා. අතින් ගණන් එබුවේ. කොහමද එක වාටි වුණේ? අපේද? මම හැන්ද කරනවා දැන් එන්නේ හැන්දේ. ඔයාට මොකද තරංග ගැන කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම සාමාන්‍යව තරංග කරලා තියෙන්නේ මම විතරයි. ඔව්. ඔයා දන්නවද මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන්න ඕනේ පුද්ගලයා කවුද කියලා? ඒ වෙන කවුරුත් නෙමෙයි මම කියන පුද්ගලයාට. මොකද මම කියන පුද්ගලයාට ආදරය කරන්න පටන් ගත්තාම ඔය නෑ බෑ කියන ලැබෙන්නේ නෑ කියන හැමදේම අපිට ලැබෙන්න පටන් ගන්නවා. විශ්වාස කරන්න මානසික නිදහස ලැබෙන්නේ අන්න එතකොට. තියෙනවා බැඳීම් වලට ගොඩාක් වටිනාකමක් එකතු කරන්නේ දෙවියන්ට ගොඩාක් කිට්ටු මිනිස්සු විතරයි කියලා. මං හරි ආදරණීය චරිතයක්. මට ආදරය කරන බැඳීම් වලට මං ගොඩාක් ගරු කරන කෙනෙක්. ඉතින් මං හිතන්නේ අපේ ජීවිතේ හදාගන්න අපිට මේ වගේ නිදහසේ විනෝද වෙන්න හොඳ යාළුවෙක් හොඳ බැඳීම් අපිත් එක්ක ඉන්නවා කියලා කියන්නේ අපේ වාසනාවකට වෙන්න ඇති. යාළුවෝ ඕන තරම් හම්බ වෙනවා. ඒ වුණාට වයිබ් එකට දෙන්න නෑ. වයිබ් එකට සහ අපිව නිවන්න පුළුවන්, අපිව තේරුම් ගන්න පුළුවන්, නගින්න පුළුවන් කෙනෙක් එහෙම දේශයෙන් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අද තවරුතේ මටත් හම්බෙච්ච කෙනෙක් තමයි. Thank you okay. ආදරේ මා. හරි අපි එහෙනම් දැන් බලමු ඉර බහගෙන යන විදිහ. බලමු අනිවාර්යයෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දවස ගෙවිලා ගියේ. ඉතින් තවත් ලස්සන දවසක ලස්සන vlog එකක් ආයෙමත් අරගෙන එන්නම්. මාව subscribe කරපු හැමෝටම thank you. සුබ දවසක්. bye. Message after message, forward my call. Next day you hit